කොච්චර පන්ති ගියත් ඔයාලට තාමත් ඉංග්‍රීසි බැරි නම් මේ ඔයාගේ අවසන් ඉංග්‍රීසි පන්තිය. ඒක විතරක් ඔයා හිතේ තියාගන්න. අනිවාර්යෙන් ඔයාට ඉංග්‍රීසි පුළුවන් වෙන තමන්ගේ මොලේ ඉංග්‍රීසියට හරවන ඊට පස්සේ තමන්ට හිතට හැඟෙන දැනෙන ඕන දෙයක් ඉංග්‍රීසියෙන් කියන්න ලියන්න ඇහුම්කන් දෙන්න ඇහුම්කන් දෙන ගමන් තේරෙන්න තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන් තත්ත්වයට තමන් දක්ෂයෙක් කරන වැඩේ මම බාර ගන්නවා. අනිවාර්යෙන්ම ඔයාට ඉංග්‍රීසි බැරි වෙන්නේ නැහැ. ඔයාට ඉංග්‍රීසි බැරි වෙනවා නම් ඉංග්‍රීසි පුළුවන් වෙන කවුරුවත් නැහැ. ඔයාට මෙච්චර ඉංග්‍රීසි බැරි වුණු හේතුවත් මම දන්නවා. මේ අමාරු ඉංග්‍රීසිය මේ වගේ සරල දේ උගන්වන්න ක්‍රමේ මම හොයාගත්තේ ඔයාට තේරෙන සරල විදියට. අනිවාර්යයෙන්ම මීට වඩා වෙන පන්තියක් තවත් හොයාගන්න බැරි නැති වෙයි. මේ වගේ අවසාන ඉංග්‍රීසි පන්තිය එක දවසේ එකම එක දවසේ මම ඔයාගේ ඉංග්‍රීසි ගොඩ දානවා. බැරි නම් කියන්නෙත් නෑ. පැය දෙකක් ඇතුළත මම ඔයාව ඉංග්‍රීසි ගොඩ දාලා දෙනවා. මෙහෙමයි. ක්‍රියාපද 1000ක ස්වරූප 5. ක්‍රියාපද 1000ක ස්වරූප 5 ඇක්ටිව් වොයිස් 12ටයි පැසිව් වොයිස් 8ටයි දාලා පැය දෙකක් ඇතුළත මම ඔයාලට කියලා දෙනවා. ඔයාලට කරන්න දෙන්නේ channel එක subscribe කරගන්න. මේ නම්බරයට WhatsApp message එක දාන්න. මම ඔයාගේ ෆෝන් අනිවාර්යයෙන්ම ක්‍රියාපද 10යි ස්වරූප 5යි වෙනවාමයි. ක්‍රියාපද 1යි ස්වරූප 5යි. මොනවද ස්වරූප 5? මූලික ස්වරූපය, S සහිත ස්වරූපය, අතීත ස්වරූපය, අතීත ගුදන්ත ස්වරූපය, ING ස්වරූපය. උදාහරණයක් බලමු. speak, speaks, spoke, spoken, speaking. මෙන්න මේ ක්‍රියාපද එකක ස්වරූප 5 ඉගෙනගෙන අපිට පුළුවන් නම් ඇක්ටිව් වොයිස් වල 12ටයි පැසිව් වොයිස් 8ටයි දාගන්න ඉංග්‍රීසි නැති ක්‍රියාපද 1000 ස්වරූප 5ත් එක්ක ඔයාගේ ෆෝන් එකට එවනවා. ඊට පස්සේ අපි වෙනම ක්ලාස් එකක් කරමු. මේ 10යි භාවිතය එක දවසින් ඔයාලට මම කියලා දෙනවා. ඇක්ටිව් වොයිස් 12ටයි පැසිව් වොයිස් 8ටයි දාලා මේ ක්‍රියාපද 10යි ස්වරූප 5 පාවිච්චි කරන්න කොහොමද කියලා. ඔයාට ඉංග්‍රීසි කතා කරන එක ගේමක් නෙමෙයි. මම ඔයාලට දාන එක දවසේ අනිවාර්යයෙන්ම මාස ගණන් අවුරුදු ගණන් දුක් විඳින්න ඕනේ නැහැ. පන්ති ගානේ වාහන වල නැගගෙන මුදල් වේදම් කරගෙන දුර බැහැර යන්න ඕනේ නැහැ. තමන්ගේ ස්මාර්ට් ෆෝන් එක පාවිච්චි කරලා තමන්ගේ ඉංග්‍රීසි කොට දාගන්න අවශ්‍ය මූලික කරුණු ටික ශනිකව කෙටි කාලෙකින් මම ඔයාලට කියලා දෙනවා. අනිවාර්යයෙන්ම එතන නවතින්නේ නැහැ. ඔයාට ඉංග්‍රීසි පුළුවන් වෙනකම් ඔයාට අවශ්‍ය විදියට හැම ව්‍යාකරණ කොටසක්ම කවර් කරලා දෙනවා. අනිවාර්යයෙන්ම සරල ව්‍යාකරණ ඉඳලා ගැඹුරු ව්‍යාකරණ දක්වා මුලින් ඉඳන් පැහැදිලිව ඒකත් වෙනවම කියලා දෙනවා. හැම දෙයකටම උදාහරණ සහිතව තනියම වාක්‍ය ගොඩනගා ගන්න කොහොමද කියලා ඔයාට ඔයාගේ මොලේ
හරවලා දෙනවා ඉංග්‍රීසි වලට. බය වෙන්න එපා. එහෙනම් channel එක subscribe කරගෙන අනිත් අයට share කරලා කමෙන්ට් එකක් දාගෙන මේ WhatsApp නම්බරයට මැසේජ් එකක් තියන්න අපි අලුතෙන් හොඳ ගමනක් යමු.